අපලුවාව ජයලලිතත් පැකයින් වාර්තාව දැක්වීම යන ඒ ප්‍රමුඛ වැඩසටහන් දෙක සමන්විත මෙම උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන්නටයි අපි දැන් සූදානම් වන්නේ. පැමිණ සියලුම දෙනා අද මෙම අවස්ථාව වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව නැවතත් පිළිගන්න ලබනවා. Imashi Publications proudly announces the launch of Blue Mist, a new environmental magazine, inspired by the vision of Managing Director Mr. Vimal Desar Nayaka. Dedicated to showcasing Sri Lanka's rich natural heritage, from its wildlife and forests to rivers and landscapes, Blue Mist is designed to engage readers both locally and globally. The magazine aims to highlight the island's beauty, while encouraging appreciation and preservation of its unique environment. Imashi Publications is committed to partnering with those responsible for conserving the natural resources that are increasingly threatened by human activity. By exploring sustainable solutions and taking steps to protect these invaluable assets, Blue Mist aims to safeguard Sri Lanka's environment for generations to come. The magazine's ultimate goal is to contribute to a future where the country thrives in its full, enduring beauty, healthy, vibrant, and preserved for the enjoyment and well-being of all. We extend our heartfelt respect and gratitude to the many individuals who have joined hands with us in this endeavor. Nature speaks. Listen to its voice. With Blue Mist, we invite readers to discover, cherish, and protect the beauty of Sri Lanka for generations to come. ඔබ සියලුම දෙනාට මේ වේදිකාව මතට පැමිණෙන මෙන් අපි ආරාධනා කර සිටිනවා Blue Mist එළිදක්වීම වෙනුවෙන්. අපි අත්විඳ සංග්‍රහයක් ලබා දෙන Blue Mist සංග්‍රහව වෙනස දොරට වඩින අවස්ථාව සංග්‍රහව දොරට වැඩිම වෙනුවෙන් ඔබවමතාව මේක ඉතාමත්ම කාලීනයි. විශේෂයෙන්ම කියන්නේ දියුණු රටවල් වල අද ළමා කතන්දර කීම ළමා සාහිත්‍ය තුල ගැඹුරලා තියෙන විශාල වශයෙන් මේ පරිසරයේ පිළිබඳ කතා. ලස්සන ගහකොළ, ලස්සන සතා සීපාවා, ලස්සන මුහුද, ලස්සන වනෝද්‍යාන මේ වගේ විශාල වශයෙන් පොත්පත් විශාල වශයෙන් පළ වෙන කාලයක් මේ. ඒක නිසා මම හිතනවා ඉමාශි ප්‍රකාශන ආයතනය විශේෂයෙන්ම ළමයින්ගේ දැනුම වැඩි කරන්න, ඒ වගේම දැනුම වර්ධනය කරන්න වගේම විනෝදවාදයේ සඳහා පොත්පත් ප්‍රකාශනයට පත් කරන නිසා එතුමන්ලට මේ අවස්ථාව තීවි ළමයි වෙනුවෙන් වැඩියෙන් ළමා කතා සහ ළමා සාහිත්‍ය නිර්මාණය කරලා ඒක රටට දායාද කරන්න ඔවුන්ට පුළුවන් වේවි මේ ප්‍රකාශන ක්ෂේත්‍රය තුළ. අපේ ගෞරවනීය ඇරයුම ඉමාශි ප්‍රකාශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විමල් දිසානායක මහතාට මේ සභාව ආමන්ත්‍රණය කිරීමට. අද ඉමාශි ප්‍රකාශන ආයතනයේ සුවිශේෂී දවසක්. මොකද අතන ඉමාශි ප්‍රකාශන ආයතනයේ පටන් අරගෙන දැන් අවුරුදු 30ක් වෙනවා.
ඒ කාලය තුලම අධ්‍යාපනයකට අවශ්‍ය සියලුම දේවල් බොහෝ දුරට පෙර පාසලේ ඉඳන් අධ්‍යාපනයේ උසස් පෙළ දක්වාම අපි සියලුම දෙයක් කියන දරුවන්ට අවශ්‍ය සියලුම මැගසින්ස් මේ භාෂා තුරෙන්ම නිකුත් වෙන හැම මාසෙම මැගසින්ස් 40ක් නිකුත් වෙන ලංකාවේ තියෙන එකම ආයතනය. ඉතින් ඇත්තටම මේ අපි මෙතෙක් කාල පරිසර සම්බන්ධව අපි ගොඩාක් දේවල් ගොඩාක් දේවල් මේ රටවල කරාට ඇත්තටම අපිට අවශ්‍යතාවය තිබුණා මේ දරුවන් ලංකාවේ සිටින සියලුම පරිසර සංගම්වල තියෙන පාසල් සම්බන්ධ කරගෙන දරුවන්ට පරිසර දින වටිනාකම දරුවන්ට දෙමව්පියන්ට හැමෝම නොදන්න කාරණයක් අපි දරුවන්ගෙන් පටන් අරගෙන සියලුම වැඩිහිටියන් දක්වාම මේ පරිසරයේ තියෙන වැදගත්කම ඇත්තටම අපිට පොතකින් සංග්‍රහවකින් මේක පටන් අරගෙන දැනුවත් කරගන්නේ තමයි මූලික පරමාර්ථය වෙන්නේ. ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය ආරම්භ කිරීමට පුරෝගාමී වූ එතුමන්ටයි මේ ඇරයුම ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට. අපි ඇමරිකාවෙන් තමයි පරිසර අධිකාරිය පිහිටුවීමට අවශ්‍ය කරන මූලික කරුණු කාරණා ගෙනාවේ. දැන් 1980ට පෙර තමයි මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මේ රටේ ක්‍රියාත්මක වම වෘත්තීය ඉංජිනේරුවරයෙක් නිසා අපි පරිසරය ගොඩාක් විනාශ කරලා තියෙන එක. එතකොට පරිසර ඇගීම් මේ කාලේ කරේ නැහැ. කරන්නේ නැතුව තමයි මහවැලි ව්‍යාපෘතිය අපි කළේ. ඒවයි ප්‍රශ්න අද අපිට මතුවෙනවා. නමුත් වර්තමානයේ සියලුම සංවර්ධන කටයුතු සඳහා පරිසර ඇගීමක් කරලා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.